නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උත්තම ජීවිතයට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, මේ තුන් ලෝකෙම දකින එකම එක ඇසක් තියෙනවා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. මේ බුද්ධ ශාසනයකින් යමෙකුට ලබනවා නම් යම් ඵලයක් ලෝකයේ යම් යම් දේවල් වලින් ලබන අනෙක් ඵලයන් හා සසඳද්දී බුදු සසුනකින් ලබන ඵලය මහත් ඵලයයි. ලෝකයේ අන්‍යෝ දේවල් හා සසඳද්දී මේ බුදු සසුනින් තුළ ලබන යම් ආනිසංසයක් ඇද්ද? එහෙම තමයි මහානිසංසය වෙන්නේ. මේ සියලු කෙලෙස් දුරු කරවමින්, කෙලෙස් කිලිට බැහැර කරවමින්, කෙලෙස් ගඳ දුරු කරවමින් මේ සත්‍යාව පිරිසිදු කොට ඒ අමා මහ නිවන දක්වා අරගෙන යන ආශ්චර්යවත් වූ ධර්මයක් තමයි බුද්ධ ශාසනයක් තුළ අහන්ට ලැබෙන්නේ. පින්වත්නි, අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ගෞතම සම්බුදු පියාණෝ ලෝකයේ පහළ වුණා වගේම මීට පෙර ආතුව මේ ලෝකයේ වැඩ හිටියා කාශ්‍යප කියලා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කාශ්‍යප බුද්ධ ශාසනය ලෝකයේ බැබලෙන කාලේ ගිහිගෙයි වාසය කළ එක්තරා තරුණ දරුවෙක් හිටියා. තරුණ පුතෙක්. මේ තරුණ පුතාට ඒ බුදු සසුන තුල වැඩ හිටිය සංඝයාව ඇසුරු කරන්නට ලැබුණා. සංඝයා ඇසුරු කරද්දී අපිට ලැබෙන්නේ මොනවාද? සංඝයා ඇසුරු කරද්දී මේ දරුවට තිසරණිය ගැන අහන්න ලැබෙනවා. තිසරණිය කියලා කියවේ සංසාර ගමනක් යන අපිට අනේක විද දුකටපත් වෙද්දී, අනේක විද කරදර කම්කටොළු වලට විපත් වලට බඳුන් වෙද්දී පිහිටක් පිළිසරණක් අවැසි වෙනවා නම් අන්න ඒකාන්ත පිහිට පිළිසරණ යම් දෙයකින් ලැබෙනවා නම් අන්න ඒකට කියනවා සසර ගමන යන කෙනාට මේකයි උතුම්ම සරණ කියලා. පින්වතුනි, සංසාර දුකටපත් වෙච්ච මේ සත්වයාට ඒකාන්ත කොට පිහිට පිළිසරණ යමකින් සලසනවා නම් ඒ උතුම් තුනුරුවනින් නැරෙන්න අනුසරණක් ලෝකේ දකින්න ලැබෙනවා. ඉතින් මේ කතාව මේ තරුණ පුතාට අහන්න ලැබුණා. ඒ තරුණ පුතා කරුණ සහිතවම අවබෝධයෙන්ම මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා බුදුන් සරණ ගියා. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සංසාර දුක් ගෙවන ඒ දහම මම සරණ යනවා කියලා අවබෝධයෙන්ම සරණ ගියා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඒ අමා දහම අවබෝධ කරන මාර්ගයට පිළිපන් ඒ අමා දහම අවබෝධ කොට අමා මහ නිවනට වැඩිය ඒ ශ්‍රාවක සංඝ රත්නය මම සරණ යනවා කියලා අවබෝධයෙන්ම සරණ ගියා. පින්වතුනි, මේ තරුණ දරුවා සිල්පදවල හික්මෙනවා. නිති පංචශීලයේ හික්මුණා. පොහොය දවසට උපෝසත සීලය ආරක්ෂා කළා. කුමක් ඇසුරු කරගෙනද? කාශ්‍යප බුද්ධ ශාසනයේ පිළිවෙත් පිරු ඒ සංඝයා වහන්සේලාව ඇසුරු කරගෙන. අන්න සංඝයාගේ ලැබෙන දේ ගිහි ශ්‍රාවකයාට මේ තරුණ දරුවා තමන්ට පුළුවන් විදියට හැකියාවේ තරමට දන්පැන් පූජා කළා. දන්පැන් පූජා කරගනිද්දී නුවණින් විමසලාම පූජා කළා.
සුදුසු දේ සුදුසු කල සුදුසු අයුරින් ගෞරවයෙන් දන් දුන්නා. සංඝයා වහන්සේලා ගිලන් වෙද්දී අන්න ඒ රෝග ආබාධාදියට සුදුසු ප්‍රත්‍ය වූ යම් බෙහෙතක් තියෙනවා නම් හොයලා බලලා පූජා කළා. සීතල කාලෙට පිළිවෙත් පුරන්න සීතලින් බාධා එනවා. කම්බිලි කොරෝනා ආදී පූජා කළා. සීතලින් බාධාවක් නොවේ, උවදුරක් නොවේ. අනේ සංඝයා වහන්සේලා සුවසේ පිළිවෙත් පුරත්වා කියලා ගිනි උදුන් පූජා කළා ඒ කාලේ හැටියට. අනේ මේ සංඝයා වහන්සේලා සීතලින් උවදුරක් ඇති නොකරගෙන සුවසේ පිළිවෙත් පුරත්වා කියලා. ගමන් බිමන් මඩින සංඝයාට ගමන් පහසුවට සැරයටි ආදී පූජා කළා. ගමන් පහසුව සලසන යම් යම් දේ හිතාමතා පූජා කළා. නුවණින් සලකා බලා සීල පින කරගන්නවා. මේ දරුවට පුළුවන් උපරිමයෙන් පින්නතුනේ නිති පන්සිල් රැකගෙන පොහොය උපෝසත සිල් ආරක්ෂා කරගෙන සකසා සිල් පුරපුරා සකසා දන් දෙදී ගෞරවයෙන් සංඝයා ඇසුරු කරගෙන ඒ සංඝයා ඇසුරින් ලැබෙන දහමින් පෝෂණය වෙන මෝරාගේ ජීවිතේ දවසින් දවස ගෙවිලා ගියා. පින්නතුනි ආයුෂ කෙලවර මේ දරුවා මනුස්ස කය අත්හැරලා දිව්‍ය වූ කයකට හිමිකම් ලැබුවා. දෙව්ලොව ගිහින් උපත ලැබුවා. කාශ්‍යප බුද්ධ ශාසනයේ පුරාවට මේ දරුවා දැන් දෙවියන් අතර සැප විඳිනවා. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දානේ ආනිසංස තියෙනවා. දානේ ආනිසංස විදියට එයා යම් යම් තැනක උපත ලබනවා නම් දෙවියන් අතර වේවා මිනිසුන් අතර වේවා. එයා ආයුෂට හිමිකාරයෙක් වෙනවා. දෙවියන් අතර ගිය මේ දරුවා දැන් දෙවියෙක්. දිව්‍යමය ආයුෂයට හිමිකාරයෙක්. දානේ විපාක විදියට වර්ණයට පැහැපත් බවට හිමිකාරයෙක් වෙනවා. අර දෙවියන් අතර දැන් මේ දෙවිය දිව්‍යමය පැහැයෙන් බබලනවා. දානේ විපාක. දානේ විපාක විදියට සැපයට හිමිකාරයෙක් වෙනවා. දෙවියන් අතරට ගිය මේ දරුවා ඒ දිව්‍ය රාජයා දිව්‍යමය සැපයට හිමිකාරයෙක්. ඒ වගේම දානේ විපාක විදියට බලයට හිමිකරුවෙක් වෙනවා. මේ බලය කියලා කියන්නේ කායික බලයත් මානසික බලයත් කියන දෙකටම උරුමකාරයෙක්. දෙවියන් අතර ඉපදුණු මේ දිව්‍ය රාජයා කායික බලය මානසික බලය බොහෝ කොට පෝෂණය වුණු කෙනෙක්. මොකක්ද මේ අරුමය? බුද්ධ ශාසනයක් තුළ රැස් කළ පිනෙහි විපාකය. දෙවියන් අතර දිව්‍යමය ආයුෂයෙන් පැහැපත් බවින් සැපයෙන් බලයෙන් මේ විදියට දිව්‍ය සැපයට පත්වලා කාලය ගත කළා. පින්වත්නි කාශ්‍යප බුදු සසුන ගෙවිලා අතුරුදහන් වෙලා බොහෝ කාලයක් ගත වුණා. අති දීර්ඝ කාලයකට පස්සේ මේ මහා භද්‍ර කල්පයෙන් අපගේ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය පරිපූර්ණව නිමා කරලා ඒ ගෞතම සම්බුදුරජාණෝද පිරිනිවන් පෑවා. තාමත් අර දිව්‍ය රාජයා දිව්‍ය සැප විඳිනවා. පින්වතුනි ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගානකට පස්සේ දඹදිව පහළ වුණා අධිරාජ්‍යයක් ධර්මාශෝක අධිරාජ්‍යය. මේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අගබිසව කුසින් ධර්මාශෝක අධිරාජ්‍යයට දාව කුමාරයෙක් ඉපදුනා. ලස්සන කුමාරයෙක්. කවුද? අර දිව්‍ය රාජ්‍යයා දිව්‍ය ජීවිතයෙන් චුත වෙලා මේ මහා අධිරාජ්‍යයාගේ රජගේ අගබිසව කුසින් බිහි වෙනවා. මේ දරුවා ඉපදෙනකොට ගොඩාක් ලස්සනයි. අතිශය රූප සම්පන්නයි.
දකින අයගේ මනනුවන් ඇඳ මෙද ගන්නවා. කොහින්ද මෙච්චර ලස්සනක්? අපිට හිතේ රාජකීය පවුලක ඉපදුන නිසාවත්ද? නෑ. මොකක්ද මේ අභිරූපවත් බව? මොකක්ද මේ ආකර්ෂණීය බව? මොකක්ද මේ මනනුවන් ඇඳ බැඳ ගන්නා අතිශයින්ම ලස්සන රූප සපුව? පින්වත්නි, බුද්ධ ශාසනයක් තුල එදා ඒ කාශ්‍යප බුද්ධ ශාසනය රැස් කළ පිනෙහි විපාකයි වෙන්නේ. මේ දරුවා සඳක් මෝරනවා වගේ දවසින් දවස හැම දිනාගේම netsit ඇඳ බෙද ගනිමින් වැඩෙනවා. ඉතින් මේ දරුවට අවුරුදු 16ක ආයුෂ ගෙවිලා ගියා. දැන් මේ දරුවා වර්ණ සම්පත්තියෙන් අග්‍රයි. මනුෂ්‍යමය සැපයට හිමිකරුවේ. මොකද අධිරාජ්‍යයේ පුතෙක්. මනුෂ්‍යමය බලයක් තියෙනවා නම්, යම් කායික බලයක්, මානසික බලයක් තියෙනවා නම් මේ දරුවට මේකේ උරුම බව තිබුණා. පින්වතුනි, එක දවසක් ධර්මාශෝක රජුරවන්ට හිතුණා වන ක්‍රීඩාවට යන්න. වන ක්‍රීඩාවට යද්දී ඒ වෙනකොට ධර්මාශෝක අධිරාජ්‍යයා යටතේ කුඩා රාජ්‍ය 84000ක් දඹදිව තිබුණා. 84000ක් රාජධානිවල හිටියේ අර කුඩා රජවරු. ධර්මාශෝක රජුරවන්ට උපස්ථානීය පිණිස එදා ඇවිල්ලා හිටියේ. අර 84000ක් රජවරු පිරිවරාගෙන, මහා සේනා පිරිවරාගෙන ධර්මාශෝක රජුරුව හිමාල පර්වතයට ගියා වන ක්‍රීඩා පිණිස. දැන් යොදුන් ගාණක්, කිලෝමීටර් ගාණක් ඈතට විහිදිච්ච සේනාවක්. වන ක්‍රීඩාව දවසින් දෙකකින් නිම වෙන ක්‍රීඩාවක් නෙමෙයි. 3 මාසයක් වන ක්‍රීඩාවේ කෙලිදෙලින් ගත කරපු ධර්මාශෝක රජුරෝ අර මහා පිරිස් පිරිවරාගෙන ආයෙත් රාජධානියට එන්නයි මේ දැන් ලෑස්ති. පින්නතුනි, ඊට කලින් දවසේ මහා වැහි වැහැලා ගංගා මහා සැඩදිය කඳ වගේ පහළට බහිනවා. ඔය හිමාල පර්වතයේ තිබුණා එක්තරා ගංගාවක් චන්ද්‍රභාගා කියලා. මේ චන්ද්‍රභාගා නදියේ ජල පහර වේගකින් ගලාගෙන යනවා. හරියට මහා ගල් පර්වත උඩ ඉඳන් පහළට පෙරලිලා යනවා වගේ. මහා සැඩ ජල කඳ ഘോഷා නංගුමින් පහළට ඇදගෙන වැටෙනවා. ලංකාවේ ගංගා වගේ නෙමෙයි. මේ ගංගාව යොදුනක් පළලයි. යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක් විතර පළලයි. මේ මහා ගංගා සැඩපහර දිහා බලාගෙන ඉන්න ධර්මාශෝක රජුරවන්ට හිතෙනවා. ඒකාන්තයෙන්ම ලක්ෂ සංඛ්‍යාත වූ මේ මහා පිරිස අතරේ මේ චන්ද්‍රභාගා නදී සැඩපහර තරණය කරන්නට සමත් පුරුෂයෙක් ඉන්නවවද්ද කියලා. පින්නතුනි, අර මහා පිරිස අමතලා ධර්මාශෝක රජුරෝ අහනවා, මේ සැඩපහර තරණය කරලා ආයි මෙතරට එන්න පුළුවන් පුරුෂයෙක් මෙතන ඉන්නවද? පින්නතුනි, ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු බිම බලාගනිද්දී තමන්ටම දාව තමන්ගේම ලේන් උපන් කුමාරයා. මේ කුමාරයාගේ නම විෂමලෝම. මේ විෂමලෝම කුමාරයා ඇවිල්ලා පිය රජුරන්ගේ පා වැඳලා, පිය රජුරනේ මට පුළුවන් මේක කරන්න කිව්වා. ඊට පස්සේ ධර්මාශෝක රජුරෝ තමන්ගේ පුත්‍රයාට අවස්ථාව දුන්නා. ඉඩහසර සැලසුවා. පුත්‍රයාණෙනි, දැන් මේකට කාලය. ආන් ඒ වෙලාවේ මේ විෂමලෝම කුමාරයා තමන්ගේ දිගට වවාගෙන හිටිය කෙස් ටික හොඳට හිර වෙන්න කරල් ගොතා ගත්තා. ඇඳගෙන හිටිය සලුව හොඳට ඇඟට හිර වෙන්න ඇඳගත්තා. රියන් 18ක් උඩ පැන්නා. රියන් 18ක් උඩ පැනලා ගම් මැදට පැන්නා. තමන්ගේ බාහුව බලයෙන්ම ගංගා සැඩපහර තරණය කරගෙන එතරට පීනනවා. එතරින් ඉඳන් යලි මෙතරට ඔය විදියටම පීනගෙන ආවා. පින්නතුනි, අපූර්ව දෙයක් වුණා. ඔය චන්ද්‍රභාගා නදියේ මිනී කන කිඹුල්ලු ගහනයි කුමාරයාගේ බාහුව බලයෙන් එතර මෙතර යන ගමනේ කිඹුල්ලු 120ක් එදා මැරුම් කෑවා කියනවා.
කොහෙන්ද මේ තරම් කාය බලයක්? පින්නතුනි ඒ තමයි කාශ්‍යප බුද්ධ ශාසනයේ සංඝයා විශේෂ පිදු දානයේ විපාක කායික බලය සලසලා මේක පුණ්‍ය irdiyak හැම මිනිස්සෙකුටම පිළිටන්නේ නැති දෙයක්. පිනක විපාකයකින් සකස් වෙලා මෙතරට පීනගෙන ඇවිල්ලා පිය රජුරෝ ළඟට ගිහිල්ලා පිය රජුරන්ට වන්දනා කළා. පින්නතුනි මේ පිය රජුරෝ වෙන ධර්මාශෝක රජුරෝ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ධර්මාශෝක රජුරන්ට මහා පුණ්‍ය විපාක පුණ්‍ය irdi තිබුණා. මේ ධර්මාශෝක රජුරවන්ට රජ වෙනදා පුණ්‍ය irdiin පුණ්‍ය විපාක විදියට අසිපතක් අතට ලැබුණා. මංගල අසිපත. ওই අසිපතට විශේෂ නමක් ඒවා පරන්තප කියලා. මේ පරන්තප කියන අසිපතේ විශේෂත්වය තමයි රජුරවන්ට විරුද්ධව කවුරු හරි කෙනෙක් සතුරු සිතක් උපද්දවලා රජුරව නසන්න ඕනේ කියලා හිතාගෙන රජුරව දිශාවට ආවොත් අර පරන්තප අසිපත ධර්මාශෝක රජුරව අතින් ගිලිහෙනවා. ගිලිහිලා අර සතුරු චේතනාව සහිත පුත්කලයාගේ හිස සිඳලා ආයෙත් ඒ අසිපත රජුරව අතට එනවා. එතකොට මේ ධර්මාශෝක රජුරවන්ට කිසිම අයුරකින් රාජ්‍යත්වය පිළිබඳ බයක් සැකක් ඇති වෙන්න කාරණාවක් නැහැ. හැබැයි පින්නතුනි මේසා මහා පුණ්‍ය තේජසකින් හිටිය ධර්මාශෝක රජුරවන්ගේ හිත සලිත වෙලා ගියා. එකත් එකටම මගේ පුතා වුණත් යම් දවසක මේසා කාය බලයක් තියෙනවනම් මේසා අනිත්‍යගේ හිත මනනුවන් ඇඳබැඳ ගන්නා පුණ්‍ය ශක්තියක් තියෙනවනම් මාව යටපත් කරලා මාව මරලා දාලා මේ රාජ්‍ය පැහැරගනීවද්දෝ කියලා අරසා මහා රාජ තේජස් සහිත ධර්මාශෝක රජුරවන්ගේ හදවත කම්පා වෙන්න ගත්තා. සලිත වෙන්න ගත්තා. තෙද රහිත භාවයට පත් වුණා. ආන් ඒ වෙලාවේ ධර්මාශෝක රජුරෝ හිතනවා එකත් එකටම මගේ පුතුණුවන් තමයි. මම මේ දරුවා මරන්න ඕනේ. ඒත් කොහොමද මරන්නේ? රටවැසියෝ මට එරෙහිවි. තමන්ගේම ලෙයින් උපන් දරුවා මැරුවා කියලා රජුරෝ උපායක් කල්පනා කළා. ඇමතිවරුන්ට ආඥාව නිකුත් කරනවා. මේ විෂමලෝම කුමාරයාව සිරගත කරවන්න. විෂමලෝම කුමාරයා සිරගත කළා. සිරගත වෙච්චද විෂමලෝම කුමාරයාට රාජපුත්‍රයෙකුට වගේ කෑම බීම ලැබුණේ. රාජපුත්‍රයෙක් විඳින සැපය මේ කුමාරයාට ලැබුණේ. ඇයි මේ? සසර කියන්නේ අසාධාරණ තැනක්. මේක තමයි සංසාරේ යන කෙනාට ලැබෙන සංසාර දෝෂයට මුහුණ දීම කියන දේ. 3 මාසයක් හරිය මං කෑමක් බීමක් නැතුව මේ කුමාරයා හිරගේ ඉන්නවා. මාස 3කට පස්සේ ධර්මාශෝක රජුරෝ අහනවා සේවකයින්ගෙන් විෂමලෝම කුමාරයා මැරුණාවද්ද? සේවකයෝ කියනවා දේවයන් වහන්සේ කුමාරයා තාම හොඳින් ඉන්නවා. රජුරෝ හිතනවා මේක හරියන වැඩක් නෙමෙයි. මිනිස්සු ලවා උණබට 60ක් ගෙන්නවලා ඒවායේ මැද තියෙන පුරුක් සිඳවලා එක මිටියට ගැට ගහලා රජ මිදුලේ හිටවන්න. පිටින් පේන කෙනාට උණබට මිටියක් පේනවා. රජුරු මොකද කළේ? අර උණබට ඇතුළට යකඩ නාරස්සන ගල්ලිනි බැස්සුවා. පිට කෙනාට මේක පේන්නේ නැහැ. කුමාරයාව කැඳෙව්වා. මගුල් ලසිපත කුමාරයා අතට දුන්නා. රජුරෝ කියනවා කුමාරයාණෙනි මේ මගුල් ලසිපත දැන් මේ උණබට මිටිය අඟල් 4 කෑලි වලට කපන්න ඕනේ. මේ කුමාරයා කියනවා පිය රජුරුවනි. හරියමං කෑමක් බීමක් 3 මාසයකින් මට ලැබිලා නැහැ. එතකොට රජුරෝ කියනවා කෑම බීම ගැන කතා එපා. ඊට පස්සේ මේ කුමාරයා කියනවා දේවයන් වහන්සේ එහෙමනම් අර පේන පොකුණට බැහැලා මං පැන් ටිකක්වත් බොන්නම්. හොඳයි. මේකට ඉඩ ලැබුණා. මේ කුමාරයා පොකුණට පැන්නා. පොකුණු දිහේ කිමිදිලා පොකුණු පතුලේ තියෙන කලම් මඩ හොඳට බඩ පිරෙන්න කෑවා. පිපාසය සංසිඳන තාක් පොකුණු දිය බිව්වා. ගොඩට ආවා. සාමාන්‍ය කෙනෙකුට කලල් මඩ කෑවොත් ඔය විදිහට එක්ක මරණයටපත් වෙයි. එක්ක මාරාන්තික දුකටපත් වෙයි. පින්නතුනේ මේ
විෂමලෝම කුමාරයාගේ කාය ශක්තිය වැඩෙන්න ගත්තා. ආශ්චර්යයි නේද? මොකක්ද මේ අරුමය? පින්නතුනේ බුද්ධ ශාසනයක් තුල රැස් කළපු පිනෙහි විපාකයි මේ. කාය බලය වැඩෙනවා. කෙනෙකුට මරණයට අතවනන යම් කරුණක් තියෙනවනම්, කෙනෙක්ව මරණය කරා අරගෙන යන යම් හේතුවක් තියෙනවනම්, ඒ හේතුවම මේ කුමාරයාගේ කාය බලය වඩනවා. පින්වතුනි, මේ තරම් අසාධාරණ කම් වෙද්දී මේ කුමාරයා හිතින් සැලෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. ඇයි? මානසික බලය වැඩෙන පිනක් කරලා තියෙනවා සංසාරේ. සංඝයා උදෙසා ගෞරවයෙන් පහළ සිටින සංඝ ගුණ හිතා සකසා පිදූ දානීය විපාක තියෙනවා. මානසික බලයට හිමිකරුවෙක් වෙලා. පින්වතුනි, මේ කුමාරයා පොකුණෙන් ගොඩට ඇවිල්ලා මගුල් අසිපත අතට අරගෙන එදා රියන් 88ක් උඩ පැන්නා කියනවා. පහළට එන ගමනේදී උණබට මිටිය අඟල් 4 කෑලි වලට කප කපා පහළට එනවා. ගල්ලිනි තියෙන තැනදී අසිපත් තලය වැදිලා ක්‍රේස් හඬ නංවනකොට කුමාරයා පහළට වැටුණා. පහළට ආවා. කුමාරයා අඬන්න ගත්තා. ජීවිතේ මේසා අසාධාරණකම් වෙද්දී, ජීවිතේ මේසා වෙහෙස වෙන කාරණා මුණ ගැහෙද්දී කවදාවත් කඳුලක් නොවැටුණු මේ රාජපුත්‍රයා අඬද්දී මහා සෙනගක් වට වෙලා අහනවා රාජපුත්‍රයාණෙනි. හරි පුදුමයි නේද? අද මේ මොකද අඬන්නේ? මේ විෂමලෝම කුමාරයා කියනවා මේ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරේ මට හිතවත් කවුරුවත් මෙතන නැද්ද? මට හිතවත් කෙනෙක් හිටියනම් මේ කාරණා මට කලින් කියනවා නෝ යකඩිනි බස්සලා තියෙන්නේ කියලා. මම ඕක කලින් දැනගෙන හිටියනම් අඟල් 4 කෑලි නෙමෙයි අඟලේ කෑලි වලට මේ උණබට පිටිය කපනවා නෝවේ කියලා කියනවා. පින්නතුනි, අභියෝග හමුවේ, ප්‍රශ්න හමුවේ, අසාධාරණකම් හමුවේ, සංසාර දෝෂ හමුවේ නොසැලෙන මානසික බලය, අකම්පිත හිත, මේ මහා පුරුෂ ශක්තිය කියන දේ කුමකින් නම් සකස් කළාද? බුද්ධ ශාසනයක් තුළ රැස් කළ පිනෙහි විපාකයි. පින්නතුනි, ධර්මාශෝක රජුරු එදා හිතන්න ගත්තා මේ තරම් අසාධාරණකම් වෙද්දී අසාමාන්‍ය ඉවසීමක් මේ දරුවා තුළ තියෙනවා. අසාමාන්‍ය කීකරුකමක් මේ දරුවා තුළ තියෙනවා. මේ දරුවට කාය ශක්තිය තියෙනවා, පුණ්‍ය ශක්තිය තියෙනවා. පිය රජුරුවන් මැඩගෙන නැගී සිටින්න. හැබැයි මේ දරුවාගේ සෙනෙහස, ගෞරවය පිය රජුරුවන් ඉක්මවා නොයන බව මේ ಗುಣධර්ම ගැන රජුරුව දිගින් දිගට හිතුවා. අර ධර්මාශෝක රජුරුවන්ගේ හිත ටිකෙන් ටික මෙලෙක් වෙන්න ගත්තා. තමන්ගේ පුත්‍රයාව, ඒ විෂමලෝම කුමාරයාව යුවරාජ තනතුරේ පිහිටෙව්වා කියනවා. පින්නතුනි, එදා ඒ විෂමලෝම කුමාරයා මේ සංසාර දෝෂයට මුහුණ දුන්නේ. මේ අසාධාරණකම් වලට මුහුණ දුන්නේ. මේ දුකට මුහුණ දුන්නේ සංසාරේ තමන්ම රැස් කළ පින්හි විපාකයක් හේතු කරගෙන. මේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගත්තේ ඒ පුණ්‍ය විපාකයේ උපකාර කරගෙන. තමන්ගේ ඒ රැකවරණය සැලසූ කරුණ මේ කුමාරයා තව කෙනෙක් පාවල දීලා ලැබපු දෙයක් නෙමෙයි. බොරුවෙන් වංචාවෙන් ලැබපු දෙයක් නෙමෙයි. තමන්ගේ පෙළපතින් ලැබිච්ච දෙයක් නෙමෙයි. මේ දේවල් ලබන්නේ තමන්ම සංසාර රැස් කරපු පින්හි විපාක විදියට. අන්නේ නිසා පින්වතුනි, ඊටාම දුක්ඛිත සංසාර ගමනක් යන අපිට මේ සසර ගමන යම් තාක් යනවද ඒ තාක් පිළිසරණ පිණිස, හිතසුව පිණිස, සැපය පිණිස, යහපත පිණිස යමක් පවතිනවාද? අන්නේ පින නොපමාවම රැස් කරගන්නට මේ කාලයයි. ඊටාම දුර්ලභ ලෝකේ පහළ වෙන සම්බුදු සසුනක් අපටත් මුණ ගැහුණා. පින්වතුනි, සසර යහපත හිතසුව සලසනවා වගේම බුදු සසුනක් තුළ මේ රැස් කරන පින අපිව මේ සංසාර දුකින්
ඊතර කරවලා දානවා. අන්න ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ වදාළේ සබ්බං පරවසං දුක්ඛං. අනුන් යටතේ තියෙන හැම දෙයක්ම දුකයි. බලන්න මේ රාජපුත්‍රයා තවත් කෙනෙක් යටතේ ඉන්නකම් මේ සංසාරේ අනුන් යටතේ සිටීම කියන දුක වින්දා. දෙවියන් අතර බ්‍රහ්මයන් අතර උපතට ගියා. තවත් කෙනෙක් යටතේ ඉන්න ලැබෙනවා. මේ කෙලෙස් වලට හෝ යට වෙලා ඉන්න ලැබෙනවා. මේක දුකක් ඒකාන්තයෙන්. සබ්බං ඉස්සරියං සුඛං. සියලු ලෝතුරු ඉසුරුමත් බව ඒකාන්ත සැපයක්. ඒකාන්තයෙන් අස්සසිලි සහිතයි ඒ ලෝතුරු ඉසුරුමත් බව. සාධාරණේ විහඤ්ඤත්තේ. මේ සංසාර ගමන යන කෙනා සාධාරණයක් හොයනවා නම් සසර තුලේ ඒ කෙනාට ලැබෙන්නේ දෙහස විතරයි. යෝගාහි දුරතික්කමති. මේ කෙලෙස් බන්ධන වලින් ගැට ගැහිලා මේ යන සසර ගමනින් මේ කෙලෙස් බන්ධන වලින් යමෙක් නිදහස් වෙනවා නම් ඒක අතිශයින්ම දුෂ්කර වූ දෙයක්. පින්වතුනි, මේසා කෙලෙස් බන්ධන වලින් ගැට ගැහිලා යන මේ සංසාර ගමනින් එතර වෙන දහමක් අපිට අහන්න ලැබුණා. එහෙනම් ඒ අපගේ ශාස්ත්‍රෝය සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපටත් අවබෝධ කරගෙන මේ අසාධාරණ වූ ඒකාන්ත දුක් සහිත වූ සංසාර ගමනින් නිදහස් වෙන්න අප හැම දිනාටම දුර්ලභ වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.